ලෝකේ හොඳම රටවල් පිළිබඳ සොයා බලද්දී ඩෙන්මාර්කයත් ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා. ඇතම් දර්ශකවලට අනුව මෙය ලෝකේ හොඳම රට විදියටත් හඳුන්වන්න පුළුවන්. නමුත් ඩෙන්මාර්කය පිළිබඳ කතාබහට ලක් වෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ එහි ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම සුළු වශයෙන් ජීවත් වීම. මේ රට පිළිබඳ දැනුවත් වීම ඉතාමත්ම වටිනවා. මොකද එවිට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් ඇතැම් අය ගොඩක් හොඳයි කියන රටවල ඇත්තම තත්ත්වය පිළිබඳව. ඩෙන්මාර්කය කියන්නේ සැබවින්ම මානව නිදහසට ගරු කරන ඉතාමත්ම ගුණගරුක රටක්. අද වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත් ඔබට ඉතාමත්ම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මෙහි ඇත්තම තත්ත්වය පිළිබඳව. මෙය භූගෝලීය වශයෙන් යුරෝපයේ උතුරු ප්‍රදේශයේ පිහිටා තිබෙන කුඩා රටක්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 43094ක් පමණයි. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටක්. නමුත් ලෝකේ විශාලම දූපත අයත් වෙන්නේ මොවුන්ට. එම දූපත වෙන්නේ ග්‍රීන්ලන්තය. වර්තමානයේ වෙද්දී ග්‍රීන්ලන්තය සැලකෙන්නේ ඩෙන්මාර්කයේ යටතේ පවතින ස්වයං පරිපාලන කලාපයක් විදියට. එහි ජීවත් වෙන්නේ 57000ක ජනගහනයක් පමණයි. මේ දිනවල ග්‍රීන්ලන්තය පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිසා. මොකද ඔහු පවසනවා ග්‍රීන්ලන්තය ඔහුට අවශ්‍යයි කියලා. එහි ප්‍රතිඵලයක් විදියට එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය අතර යම්කිසි ආතතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඩෙන්මාර්කයේ සමස්ත ජනගහනය මිලියන 6යි. මෙය කුඩා ජනගහනයක් සහිත කුඩා රටක් වුණත් මොවුන්ට දැවැන්ත ආර්ථිකයක් පවතිනවා. 2026 වර්ෂයේ වෙද්දී රටේ සමස්ත ආර්ථිකය ඇමරිකන් ඩොලර් බිලියන 500කයි. ඒ අනුව මෙය සැලකෙනවා ලෝකේ 34 වෙනි විශාලම ආර්ථිකය විදියට. රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 80978ක් වෙනවා. ඒක පුද්ගල ආදායම අනුව ඩෙන්මාර්කය සැලකෙන්නේ ලෝකේ 9 වෙනි ධනවත්ම රට විදියට. නමුත් මොවුන්ගේ ජීවන මට්ටම මොවුන්ට වඩා ධනවත් රටවලටත් වඩා ඉදිරියෙන් පවතිනවා. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ ඉතාමත්ම ඉහළ සමාජ සුබසාධනය. රටේ උද්දමනය දැක්වෙන්නේ 2% විදියට. ඒ වගේම ආදායම් බෙදී යාම ඉතාමත්ම හොඳ මට්ටමකින් පවතිනවා. එයින් අදහස් වෙන්නේ රටේ සෑම පුරවැසියෙක්ටම එක හා සමාන ඉතාමත්ම උසස් ජීවන මට්ටමක් පවතිනවා කියලා. මානව සංවර්ධන දර්ශකයෙන් මොවුන් රැඳී සිටින්නේ 5 වෙනි ස්ථානයේ. ඊට අමතරව තවත් දර්ශකයක් පවතිනවා IHDI කියලා. ඒ කියන්නේ මානව සංවර්ධන දර්ශකයට ආදායම් අසමානතාවයත් ඇතුළත් කරලා. එම දර්ශකයෙන් මොවුන් රැඳී සිටින්නේ 3 වෙනි ස්ථානයේ. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ ආදායම් සමානාත්මතාවය. ඩෙන්මාර්කයේ පවතින සුවිශේෂීම ලක්ෂණය වෙන්නේ දූෂණය නොමැතිවීම. මොවුන් වසර ගණනාවක සිටම ලෝක දූෂණ දර්ශකයෙන් රැඳී සිටින්නේ ප්‍රථම ස්ථානයේ. ඒ කියන්නේ ඩෙන්මාර්කය හඳුන්වන්න පුළුවන් ලෝකේ දූෂණය අඩුම රට විදියට. එය අඛණ්ඩව වසර ගණනාවක් පුරා මොවුන් රැකගනිමින් පවතිනවා. මොවුන් යුරෝපා සංගමයේ ෂෙන්ගන් සමාජික රටක්. නමුත් යුරෝපේ වෙනත් රටවල වගේ නෙමෙයි මොවුන්ට පවතිනවා මොවුන්ටම ආවේනික වූ මූල්‍ය ස්ථාවරත්වයක්. ඒ නිසා ඩෙන්මාර්කය විසින් යුරෝපා සංගමයේ පොදු මුදල් ඒකකය වන යූරෝ භාවිතා කරන්නේ නැහැ. ඒ වෙනුවට මොවුන් භාවිතා කරන්නේ ඔවුන්ගේම මුදල් ඒකකය වන ඩෙනිෂ් ක්‍රෝම්. එය ගෝලීය වශයෙන් ඉතාමත්ම ස්ථාවර සහ ශක්තිමත්ම මුදල් ඒකකයක් විදියට තමයි සැලකෙන්නේ. රටේ ඇවරේජ් වැටුප ඇමරිකන් ඩොලර් වලින් 5000ත් 7000ත් අතර අගයක් ගන්නවා. නමුත් මොවුන්ගේ බදු අනුපාතය 35% සිට 50%ක් දක්වා ඉහළ අගයක් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට මාසික සුද්ධ වැටුප ඇමරිකන් ඩොලර් 4000කට ආසන්නයි. මොවුන්ගේ බදු අනුපාතය ඉතාමත්ම ඉහළ වුණත් ඒ හා සාපේක්ෂව සමාජ ප්‍රතිලාභත් ඉතාමත්ම ඉහළයි. ඒ අනුව ඩෙන්මාර්ක් පුරවැසියන්ට විශ්වවිද්‍යාලය දක්වාම නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. මෙහි බදු ගෙවන ජනතාවට සෞඛ්‍ය සේවාවත් නොමිලේ ලබා දෙනවා. ඊට අමතරවත් ජනතාවට ලබා දෙන ප්‍රතිලාභ ඉතාමත්ම ඉහළයි. පවුලකට දරුවෙකු උපන් විට ලබා දෙන වැටුප් සහිත නිවාඩු ඉතාමත්ම ඉහළ මට්ටමකින් පවතිනවා. ඒ වගේම ඩෙන්මාර්කය සැලකෙන්නේ වැඩ සමබරතාවය අනුව ඉතාමත්ම ඉදිරියෙන් ඉන්න රටක් විදියට. මෙහි දෛනික සේවා මුරය වෙන්නේ පැය 7ත් 8ත් අතර කාලයක්. මොවුන් සතියන්ත සහ පවුලේ විවේකයේ සඳහා ඉතාමත්ම ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. එය ජපානය වගේ රටවලට සාපේක්ෂව ඉතාමත්ම ඉහළ අගයක්. කොටින්ම කියනවා නම් මෙහි රැකියාව සිදු කරන්නේ ජීවත් වෙන්න. නමුත් බොහෝ දෙනෙක් ජපානය වගේ රටවල් අර්ථකථනය කරනවා ජීවත් වෙන්න රැකියාව සිදු කරන්න කියලා. ඒ නිසා ජපානයේ පුරවැසියන්ගේ මානසික ආතතිය ඉතාමත්ම ඉහළයි. ඒ වගේම ඔවුන්ගේ තනිකම සහ සියදිවි නසා ගැනීමේ අනුපාතයත් ඉතාමත්ම ඉහළයි. නමුත් ඩෙන්මාර්කයේ වැඩ සංස්කෘතිය තුළ විවේකයේ සඳහා ඉතාමත්ම ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඒ නිසා මෙය සැලකෙනවා අඩුම මානසික පීඩනයක් සහිත මිනිස්සු ඉන්න රටක් විදියටත්.
ලෝකෙ සතුටින්ම ජීවත් වන මිනිස්සු ඉන්න රටවල් ලයිස්තුවේ සෑම වර්ෂයකම වගේ මොවුන් ටොප් 10 එකට එන්නත් එය ප්‍රධානම හේතුවක්. ඩෙන්මාර්කයට පවතින්නේ ඉතාමත්ම ස්ථාවර ආර්ථිකයක් කියලා අපි මුලින් සඳහන් කළා. ඒ අනුව මොවුන්ගේ අපනයනාංශ ඉතාමත්ම ශක්තිමත්. ඒ අතර ප්‍රධානත්වය ගන්නවා ඖෂධ පුනර්ජනනීය බලශක්තිය සහ කෘෂිකාර්මික නිෂ්පාදන. මොවුන් පරිසරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට කොතරම් ලාභ ලබන්න පුළුවන් වුණත් පරිසරයට අහිතකර දේවල් මොවුන් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් නගරය ලෝකෙ පිරිසිදුම නගරයක් වෙන්නත් එය ප්‍රධානම හේතුවක්. ඒ වගේම රට තුල ශබ්ද දූෂණයට එරෙහි දැඩි නීති රීති පවතිනවා. මෙහිදී Tamanගේ හිතුවමනාපයට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මෙය සැලකෙනවා අන් අයගේ නිදහසට උපරිමෙන්ම ගරු කරන රටක් විදියටත්. මම ඔබට මුලින් සඳහන් කළා මෙහි ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන් කියලා. ඒ සඳහා ප්‍රධානම හේතුවක් වෙනවා මොවුන්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියක්. මොකද ඩෙන්මාර්කයේ සැලකෙන්නේ විදේශිකයන් සඳහා යුරෝපයේ අඩුවෙන්ම පුරවැසිභාවය සහ පදිංචිය ලබා දෙන රටක් විදියට. වාර්ෂික ප්‍රමාණය 10කටත් වඩා අඩු වගයක්. ඒ නිසා මොවුන්ට විදේශිකයන්ගෙන් එල්ල වෙන දේශපාලන සහ සංස්කෘතික බලපෑම ඉතාමත්ම අඩුයි. මෙහි පවතිනවා ඉතාමත්ම සුවිශේෂී වූ සංකල්පයක් එය හඳුන්වන්නේ හියුගා නමින්. එම සංකල්පයේ අරමුණ වෙන්නේ සරල දේවල් වලින් සතුට සහ සැනසුම ළඟා කර ගැනීම. එම සංස්කෘතික බලපෑම නිසාම මොවුන්ට පවතින්නේ ඉතාමත්ම සරල ජීවිතයක්. ඇතැම් අය සිතනවා ධනවත් රටවල ජීවිතය ඉතාමත්ම කාර්යබහුලයි කියලා. එවැනි රටවලුත් පවතිනවා. නමුත් ලෝක සතුට දර්ශකයේ ඉදිරියෙන්ම සිටින ඉතාමත්ම ධනවත් බොහෝ රටවල ජීවන මට්ටම ඉතාමත්ම සරලයි. ඒ සරලකම නිසාම තමයි ඔවුන්ගේ මානසික සැනසීම ඉහළ ගිහින් තියෙන්නේ. නමුත් ජපානය සහ කොරියාව වගේ රටවල පවතින්නේ අධික වැඩ සංස්කෘතියක්. ඒ තුලින් ධනවත් වෙන්න පුළුවන් වුණත් අවසානට ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ මානසික පීඩනය පමණයි. ඒ හා සසදන විට ඩෙන්මාර්කය වගේ රටවල් ඉතාමත්ම ඉදිරියෙන් සිටිනවා. ඔබට ඩෙන්මාර්කයේ සංචාරය කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ෂෙන්ගන් කියන පොදු වීසාව ප්‍රමාණවත්. මොකද ඩෙන්මාර්කය කියන්නේ ෂෙන්ගන් කලාපයට අයත් රටක්. එම වීසාව මගින් ඩෙන්මාර්කය ඇතුළු රටවල් 28කට සංචාරය කරන්න පුළුවන්. ඩෙන්මාර්කය තුළ ඉතාමත්ම ඉහළ ආදායමක් තිබුණත් ඒ හා සාපේක්ෂ ආදායමක් පවතින අනෙකුත් රටවලට සාපේක්ෂව මෙය ලාභදායී බවට වාර්තා වෙනවා. උදාහරණ විදියට නෝර්වේ, ස්විට්සර්ලන්තය, ස්වීඩනය වගේ රටවලට සාපේක්ෂව ඩෙන්මාර්කය ලාභදායී. නමුත් ගෝලීය වශයෙන් සලකා බැලුවොත් මෙහි ජීවන වියදම ඉතාමත්ම ඉහළයි. ඔබ යුරෝපයේ සංචාරය කරනවා නම් යා යුතුම රටක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රැකියා සහ පුරවැසිභාවය සඳහා යන්නත් ලෝකේ හොඳම රටවල් 10න් එකක් විදියට මෙය සැලකෙනවා. නමුත් අවාසනාවකට කරුණ වෙන්නේ ඩෙන්මාර්කයේ එවැනි අවස්ථා සීමිත වීම. සුළු වශයෙන් රැකියා අවස්ථා තිබුණත් එය ලබා ගැනීම ඉතාමත්ම අසීරුයි. මොකද ඒ සඳහා ගෝලීය වශයෙන් විශාල තරංකාරීත්වයක් පවතිනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.